අවුදුයි පුතේ අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු අපේ පරිගණක පද්ධතියේ තියෙන තවත් විශේෂ උපකරණයක් ගැන. දැන් මූලික වශයෙන් මෙතන මොනිටර් එක ඒ වගේම යතුරු පුරුව නැත්නම් කීබෝඩ් මවුස් මයික්‍රොෆෝන් පද්ධති ඒකකේ අපිට පේන්න තියෙනවා. අපි අද සාකච්ඡා කරමු අපේ පරිගණකේ පද්ධති ඒකකයේ අභ්‍යන්තර කොටස් සම්බන්ධව. දැන් දුවල පුතාලට පේනවා අපේ පරිගණකේ පද්ධති ඒකකයේ අභ්‍යන්තරය. ඒ කියන්නේ පද්ධති ඒකකයේ සයිඩ් කේසින් එකේ සයිඩ් එකෙන් තියෙන පොඩි කප් එකක් ඒක අපි මෙහෙම ගැලෙව්වට පස්සේ අපිට මෙන්න මේ ආකාරයට අපේ පරිගණක පද්ධතිය ඇතුළත බලා ගන්න පුළුවන්. රයිට්. මේකේ මූලික වශයෙන් මේ පරිගණකයට පද්ධති ඒකකයට විදුලිය සැපයීම සඳහා දුවේ පුතේ තියෙනවා power supply කියලා මෙන්න මේ උපකරණය සම්පූර්ණ කෙලිම විදුලිය සම්බන්ධ කරන්න මේ උපකරණයට මේ කේබල් එකක් කරා සම්බන්ධ කරන්නේ power supply එකට. ඒකේ අභ්‍යන්තරය මෙන්න මේ වගේ දුවල පුතාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පොඩි බොක්ස් එකක් ආකාරයට ඒකෙන් වයර්ස් විශාල ප්‍රමාණයක් එළියට පැමිණලා පද්ධති ඒකකයේ ඇතුලේ තියෙන අනිකුත් උපකරණ වලට විදුලිය ලබා දීම සිදු කරන පද්ධති ඒකකයේ ඇතුලේ තියෙන මෙන්න මේ විශාල පුවරුව මේකට අපි කියනවා මව් පුවරුව කියලා. මෙන්න මේ මව් පුවරුවට ප්‍රධාන විදුලි සම්බන්ධකයේ තියෙන මෙන්න මේ ස්ථානයේ මෙන්න මෙතනින් ඊට අමතරව ප්‍රොසෙසර් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකට උඩින් තියෙන හීට් සින්ක් එක, කූලින් ෆෑන් එක, ඒ වගේම දුපිතේ VGA කාඩ් එකක් මෙතන දක්නට ලැබෙනවා. VGA කාඩ් එක මෙන්න මේ හරිය තියෙන VGA කාඩ් එක අපි පැත්තෙන් බැලුවොත් මෙන්න මේ වගේ ටිකක් විශාල කාඩ් එකක් VGA කාඩ් එක. ඒ වගේම දුවේ පුතේ තවත් උපකරණයක් තියෙනවා. අපි හැමෝම අඳුරන RAM එක. දැන් මෙතන මේ පරිගණකේ RAM පීඩ් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. අපි සයිඩ් එක හරවල බැලුවොත් මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන් RAM කාඩ් පත් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේ පරිගණකයේ. කියන්නේ CD DVD තැටි ධාවනය කිරීම සඳහා තියෙන ROM එක මෙතන බලා ගන්න පුළුවන්. ඒක ඉදිරිපස්ස නම් මෙන්න මේ ආකාරයට ඕනම ළමයෙක් දැකලා ඇති මෙන්න මේ විදියට තියෙන්නේ. හැබැයි අභ්‍යන්තරයේ මෙන්න මේ වගේ ඇතුළට ගියපු ROM එකක් මෙන්න මේ විදියට කේබල් SATA කේබල් එකක් හරහා පවර් කේබල් එකකින් කරන්ට් එක ලැබෙනවා. SATA කේබල් එකක් හරහා මව් පුවරුවට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. floppy ROM කියලා floppy disk ධාවනය කිරීම සඳහා විශේෂ ROM එකක් මෙන්න මේ විදියට පරිගණක අභ්‍යන්තරයේ සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ වර්තමානයේ දක්නට ලැබෙන පරිගණක පද්ධති